වැඩිහිටියෙක් යටහනුවේ කෙළවරේම දත. එහෙම නැත්නම් ඥානදත්ත ඉවත් කළාට පස්සේ මැහුම් යොදනවා අපි බොහෝ වෙලාවට මේ තුවාලය පරිස්සම් කර ගැනීම සඳහා, රුධිර වහනය අවම කිරීමට, ඒ වගේම හොඳින් සුව වීම ඉක්මන් කිරීම සඳහා මේ මැහුම් යම්කිසි විදියකට එහෙම නැත්නම් මේ සූචස් මෙතන මහලා තියෙන යම්කිසි විශේෂිත නූල් වර්ගයකින් මේ තුවාලය මේක පරිස්සම් කර ගන්න ඕන. ඒ කියන්නේ වෙනද දත් මැද විදියට මෙතන මදින්න ගිහිල්ලා මේ නූල් කඩා ගන්න හොඳ නැහැ. ඒ වගේම මේ මැහුම් වෙනත් අනවශ්‍ය දේවල් කරන්න ගිහිල්ලා මේක පරීක්ෂා කරන්න කියලා තුවාලය. එහෙම නැත්නම් යම්කිසි විදියකට ආහාර වර්ග විවිධ ගන්න ගිහිල්ලා රෝගියාට එපා කියලා තියෙන සමහර ආහාර වර්ග අපි දත ඉවත් කරාට පස්සේ යම්කිසි කාලයක් යනකම් ඒවා ගන්න ගිහිල්ලා මෙතන රැඳිලා යම් ආකාරයකට මේ මැහුම් ඔබ කඩාගත්තොත් නැවත වතාවක් තුවාලයෙන් රුධිරය වහනය වෙන්න පුළුවන්. ඒ වගේම තුවාලය නරක් වෙන්න පුළුවන්. ඒ නිසා ඥානදත්ත ඉවත් කරලා මැහුම් දාලා තිබෙනවා නම් මේ මැහුම් පරිස්සම් කරගන්න නැවත වතාවක් ඔබට වෛද්‍යවරයා හමු වෙන්න රිවිව් අපොයින්ට්මන්ට් එකට එන්න කියනවා. එදාට ගියාට පස්සේ මේක දිය වෙන්න දාපු මැහුම් නෙවෙයි නම් වෛද්‍යවරයා කපා ඉවත් කරා අපි දිය වෙන මැහුමක් නම් දාලා තියෙන්නේ. ඒක දිය වෙලා යාවි ස්වභාවිකව. නමුත් ඒ ක්‍රියාවලිය වනතුරු මේක පරිස්සම් කර ගැනීම රෝගී ඔබගේ යුතුයකම්. දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.